Hi guys. Hi guys. Hi guys. අපි කොහෙද යන්නේ? කොහෙද? කොහෙද යන්නේ? කියන්න ඉතින් කොහෙද යන්නේ කියලා. කොහෙද යන්නේ? ශ්‍රී ලංකාවට යන්න. ශ්‍රී ලංකාවට යන්නේ. අපි කොහෙද යන්නේ? ඒක අම්මිට. ඒක බබීට. ඒක අම්මිට ඒක තායියා. විනෝ කරන්නත් කලින් කාලා ඉන්න එපැයි. ඩිප් කරගෙන කා. නිවාඩු දවසක් නිසා අපි ආවා හවසට දියත පැත්තට. මොකද බබත් ගෙදරම ඉඳලා කොයි හරි යමු ගියේ හිටියේ. තාත්තයි දුව යනවා ඉතින් මම දාලා. මේ ට්‍රේන් එක දැක්ක ගමන් පපාට යන්න ඕනේ කිව්වා. මේකේ අවුරුදු 2කට වැඩි එක්කෙනෙක්ට රුපියල් 500ක් වෙනවා. පේරන්ට් කෙනෙක්ටත් යන්න පුළුවන්. ඒත් අපි දෙන්න ගියේ නැහැ. අපි බබාව තමයි යවුවේ. මොකද හැම තිස්සෙම එයාගේ පස්සෙන් ඉන්න ඕනේ නැහැ කියන මතේ තමයි මම ඉන්නේ. කියන්නේ එයා තනියම සෙටල් වෙන්න පුරුදු වෙන්න ඕනේනේ. එයා තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් එයා තනියම යාළුවෝ අඳුර ගන්න පුරුදු වෙන්න ඕනේ. තනියම එයාගේ වයසේ අයත් එක්ක මූ වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා අපි ආව තනියම යවුවේ. මම මේ වගේ එයා සෙල්ලම් කරන්න යන තැන්වල එයාගේ පස්සෙන් යන්නේ නැහැ. හැබැයි මට එයාව පේන දුරට වෙලා ඉන්නවා. මෙතනත් අපි දෙන්න කෝච්චිය පිටිපස්සෙන් ගියා. එයා ළඟට වෙලා නම් හිටියේ නෑ. එයා දන්නවා අපි පිටිපස්සෙන් එනවා කියලා. ඔය බල යන්නේ ඒකනේ. බබා ඇත්තට මේ ට්‍රේන් එක නම් එන්ජොයි කරා. මොකද එයා ට්‍රේන්ස් වලට ආසයි. එයාට ටොයිස් ගත්තත් එයා හිල්ලන්නේ ට්‍රේන් එකක්. ඒ නිසා වෙන්නේ තියා මාර විදිහට ඒක එන්ජොයි කරා. ඔය බලන්නකෝ අපි දිහා බල hina වෙවි යන හැටි. එයාට කුරුල්ලොත් එක්ක ෆොටෝස් ගන්න ඕනේ කිව්වා. මම ඉන්නේ ටිකක් නාගරික පරිසරයකනේ. ඒ නිසා බබාට හැමතිස්සෙම ගෙදර ඉඳන් දුවන්න පනින්න සෙල්ලම් කරන්න ඉඩ නැහැ. ඉතින් ඒක නිසා තමයි මමයි හස්බන්ඩුයි නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම බබාව මේ වගේ එළියට අරගෙන එන්නේ. මොකද බබා පාවුනේ අපිට වෙනම ලෝක තියෙනවානේ. අපිට ෆෝන් එක තියෙනවා, මූවිස් බලන්න පුළුවන්, පොතක් කියවන්න පුළුවන්. ඒත් බබාලට එහෙම නෑනේ. එයාලා සතුටු වෙන්නේ මේ වගේ පුංචි දේවල් වලින්නේ. පිටිපස්සෙන් අල්ලගන්න. ඇත්තටම බබා මාර විදියට සතුටු වුණාද? මොකද එයා ගොඩ කාලෙකින් තමයි මේ එළියට බැස්සේ. මොකද වැහි කාලේ තිබ්බා වැස්සත් එක්ක බබාව එළියට අරගෙන එන්න බෑනේ. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි එයා ආවේ ඔහොම එළියට. නිවාඩු දවසක් නිසා දැන් පේන ඇති ගොඩාක් සෙනග. එහෙනම් අපි මේ හොටෙල් එක පැත්තට වෙන්න ආයිනේ ඉන්නවා. ආර ක්‍රවුඩ් ඒත් එක්ක ලස්සන සන්සෙට් එකක් තියෙනවා. අර බලන්න. ඉතින් ඔන්නෝමයි අපේ නිවාඩු දවසක් ගෙවිලා ඉවරුනේ. මම හිතනවා ඔයාලත් අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ආයෙ මාළොත් vlog එකකින් මං එන්නම්. bye bye. Thank you for watching.